උදෑසන සිට පෙහෙවස් සමාදන් වෙච්ච පාසක උපාසිකාවනොත් ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ සපය හොරණ උක්වත්ත ඒ ආයතනයේහි වත්මන් සමාජිකාවන් පිරිසත් එකතු වෙලා මේ සවස් කාලයේ මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අපේ ධර්ම දේශනාවෙහි මූලික මාතෘකාව බවට පත් කරගත්තේ විශේෂයෙන්ම අද මේ පුරපසළොස්වක පොහොය මේ මාසයේහි පොහොය දෙකක් එළඹිලා තිබෙනවා. ඒ පළවෙනිදා අසිද්ධ කරන පොහොය ගැඹුරු දහමක් නොවුනත් වත්මන් සමාජයේ අපි දැනෙන හැඟෙන ඒ වගේම සමාජය තුළ අපි නිරන්තරයෙන් කතා කළ යුතු මාතෘකක් බොහෝ දෙනෙකුට දෙස් විදෙස් බොහෝ දෙනෙකුට මේ පිළිබඳව අවධානය යොමු කරන්නට සිදුවන මාතෘකාවක් හැටියට මේ දෙමාපියන්ට සැලකීම පිළිබඳව වත්මන් සංකීර්ණ සමාජයේ ගොඩනැගිච්ච යම් යම් ගැටලු ප්‍රශ්න වලට විසඳුම් අපි හොයාගන්නේ කොහොමද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා පිළිබඳව දක්වපු ආකල්පය, ඒ වගේම දරුවන් විසින් දෙමාපියන්ට කළ යුතු යුතුයකම්, උපකාර, උපස්ථාන ආදී උන්වහන්සේගේ ඇගයීමක් වෙච්ච ආකාරය පිළිබඳව මේ වේලාව තුළ අපි විග්‍රහ කිරීමට මේ අත්තන්ට දර්ශනා කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මම පළමුවෙන්ම සඳහන් කරපු ගාථාව සබ්‍රාහ්මක සූත්‍රයේ තමයි සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේ සබ්‍රාහ්මක කියන සූත්‍රයේදී දෙමාපියන් පිළිබඳව දක්වන අදහසක් සබ්‍රාහ්මකා වික්කවේ තානි කුලානි යේ සංකුත්තානං මාතා පිතරෝ අජ්ජාගරි පුබ්බ දේවානි පුබ්බාචාර්යානි බ්‍රහ්මාති භික්කවේ සං අදිවචනං කියලා තව සූත්‍රයේදී තිබෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා යම්කිසි දරුවෙක් දුවෙක් පුමන්ගේ ගෙදරදී අම්මා තාත්තා දෙන්නට පුසත්කාර කරනවා නම් ගෙදර මහා බ්‍රහ්මයා පුදන ගෙදරට තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපි දන්නවා ක්‍රිස්තු පූජාවන සියවසේ බුදුහාමුදුරුවෝ ලෝකෙ පවෙච්ච සමාජය තුල ඉන්දියාවේ තිබෙච්ච බලම ආගම ඉගැන්වීම බ්‍රාහ්මණ ආගම. ලෝකණය කරන සර්ව බලධාරී අධිබහු දෙවිය කෙනෙක් පිළිබඳව මහා බ්‍රහ්ම කියන සංකල්පය පිළිබඳව විශාල වශයෙන් පැච්ච ප්‍රධාන පෙළේ ආදී බ්‍රාහ්මණ ආගම සඳහන් කරන්නට පුළුවන්. දැන් මේ බ්‍රාහ්මණ ආගමට ලෝකයක් සියලුම සත්‍යයන්ොත් නිර්මාණය කරන්නේ අවන්නේ පාලනය කරන්නේ අම්මා තාත්තා. එතකොට දෙමව්පියන් ලෝකේම අවන්නේ පාලනය කරන්නේ අම්මා තාත්තා දෙන්න කියලා අපි කිව්වොත් ඒ බ්‍රාහ්මණ ආගමේ කියනවා දෙමව්පියන් මවන්නේ පාලනය කරන්නේ මහා බ්‍රහ්මයා කියලා. බෞද්ධයාගේ විශ්වාසයේ තියෙන්නේ මහා බ්‍රහ්මයන් නෙවෙයි ලෝක මවා පාලනය කරන්නේ අම්මා තාත්තා දෙන්න කියන එක පිළිබඳව. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ Hindu ආගම පිළිගැනීම තුළ මහා බ්‍රහ්ම සල්පයේ තුළ මහා බ්‍රහ්මයා තමයි ලෝකේ මවන්නේ පාලනය කරන්නේ. බුදුහාමුදුරේ දේශනා කරනවා නෑ ලෝකේ මවන්නේ පාලනය කරන්නේ අම්මා තාත්තා දෙන්න. ඒ නිසා ඒගොල්ලෝ තමයි මහා බ්‍රහ්මයට සඳහන් කරන්නට යෙදුනේ. Hindu ආගමේ ප්‍රධානම ඉගැන්වීමක් තමයි මහා බ්‍රහ්ම සංඝය. බුදුහාමුදුරේ මහා බ්‍රහ්ම සංකල්පය දෙමව්පියන්ට උපමා කරන්නට යෙදුන නිසා එහි සඳහන් කරනවා යම්කිසි දරුවෙක් දුවෙක් පුතෙක් තමන්ගේ ගෙදරදී සබ්‍රකාණි බික්කවේ තානි කුලානේ සංපුත්තානං තම පවුල තුල ගෙදර තුල අධ්‍යාකාරේ ගේ ඇතුළේදී පූජා පවත්වනවා නම් සත්කාර කරනවා නම් උපකාර කරනවා නම් ගරු කරනවා නම් උපස්ථාන කරනවා නම් සකිලි සම්මාන දක්වනවා නම් ඒ ගෙදර හරියට මහා බ්‍රහ්මයා පුදන ගෙදරක් හැටියට දක්වලා තිබෙනවා. එතකොට මහා බ්‍රහ්මයා පුද ගෙදරක් හැටියට අම්මා තාත්තට ආරෝපණය කළ දක්වන්න හේ තමයි පුබ්බ දේවානි අම්මලා තාත්තලාට අපි කියනවා පූර්ව දෙවිවරු හැටියට. ඊළඟට පුබ්බාචාර්යානි අම්මලාට අපි හඳුන්වන්නේ පූර්ව ආචාර්ය හැටියට. බ්‍රහ්මා වේතං අදිවචනං බුදුහාරු දේශනා කරන මේ අම්මා තාත්තා කියන වචනෙට තවත් අදිවචන ගණන දෙන්න පුළුවන් පුබ්බ දේව පුබ්බාචාර්ය බ්‍රහ්ම ආදී වශයෙන්. ඒ නිසා මේ සූත්‍රයේ පැහැදිලි වෙනවා මේ බුදුරජාණන් වහන්සේ දෙමාපියන් පිළිබඳව දක්වපු ආකල්පයේ කුමකිනක පිළිබඳව. දැන් වත්මන් සමාජය දිහා බැලුවහම අපේ මේ සංකීර්ණ සමාජය තුළ පෙරට වඩා සමාජයේ ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ වෙන විට
ගොඩක් දෙමව්පියන් බෞද්ධ තත්ත්වයටපත් වෙනකොට ජීවිතයේ සැඳෑ සමය අසරණ භාවයටපත් වෙනවා. ඉන්නේ හයුහරණක් නැතුව දරුවන්ගේ රැකවරණයක් නැතුව බොහෝ තැන්වල අම්මලා තාත්තලා තනිව ජීවත් වෙන තත්ත්වයටපත් වෙන්නට සිද්ධ වෙලා තිබෙනවාපත් වෙනවා අපි දකිනවා. බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව එහෙම බෑ. එම වෙනවා ඒක උන්වහන්සේගේ දේශනාවට නොගැලපෙන ක්‍රියාවක් හැටියට දක්වලා තිබෙනවා. ඒකට හේතුව තමයි අපි හදාවඩා මහත් කරලා මේ සමාජයට අපි හඳුන දෙන අම්මලා තාත්තලා යම් දවසක අපි වැඩිහිටියන් බවට පත් වෙලා ඒගොල්ලෝ වයෝධ තත්ත්වයටපත් වෙනවා නම් අපේ යුතුයකම දෙමව්පියන් වයෝධ තත්ත්වයටපත් වෙච්ච දෙමව්පියන් බලා ගැනීම, රැක ගැනීම, උපකාරය සිද්ධ කිරීම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් සිඟා කියන සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කාරණා 6ක්. අම්මා තාත්තා පිළිබඳව දරුවන් විසින් දෙමව්පියන්ට ඉටුවල යුතුයකම් හැටියට. සිඟාලක කියන ගෘහපතියා බුදුරජාණන් වහන්සේ වැඩටි කාලේ උන්වහන්සේ හමුවෙහි කරපු යම් ආකාරයක පැහැදිලි කිරීමකට පිළිතුරක් හැටියට තමයි ඔය සිඟාලෝවාද සූත්‍රය දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ දින කිහිපයක් මේ සිඟාලෝවාද සූත්‍රයාගේ ජීවන රටාව පිළිබඳව දැක්කහු උදෑසන පාන්දරම හිරු උදවනවා සමගම ගංගානම් ගඟට බහැලා නාලා ගොඩ ඇවිල්ලා සදිසාවන්ට නමස්කාර කරගෙන හතර වටේටම බඳිනකොට වැසගෙන යන විටත් ওই කාර්යයම කරනවා. වරක් බුදුරජාණන්සේ මේ සිඟාලෝක ගෘහපතිය ළඟට කිට්ටුලා සිඟාලෝක ගෘහපතිගෙන් අහනවා මොකද්ද ඔබ ඒ කරන්නේ? බුදුරජාණන් වහන්සේ මගේ තාත්තා මිය යන්නට පෙර එයා ජීවත් වෙද්දී මට උපදේශයක් දුන්නා. මගේ මෙලව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඒ කියන්නේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම මරණින් ස්වර්ගීයයක් සඳහා මට මෙන්න මේ චාරිත්‍රයේ ක්‍රියාව ඉටු කරන්න කියලා සිඟාලෝවාද සූත්‍රයේදී ඒ කාර්ය මනවින් පැහැදිලිවම බුදුහාමුදුරන්ට සිඟාලෝක ගෘහපතියා ප්‍රකාශ කරපු කාර්යය. ඒ කියන්නේ මොකද්ද කාර්යය? උදේ හිරු උදාවනවා සමගම රාත්‍රී කාලයේ තමතුලින් සිදුවෙච්ච පව් ගඟට බහැ සෝදා හැරලා ගොඩට ඇවිල්ලා සදිසාවන් වල දෙවියන්ට নমස්කාර කිරීම. දහවල් කාලේ තමන් කරන පාපයන් හවස් කාලේ ගඟට බහැලා නාලා පව් සෝදා හැරලා ගොඩට ඇවිල්ලා සදිසාවන්ට নমස්කාර කිරීම. බුදුරජාණන් වහන්සේ මේ කාර්ය අනුවන ක්‍රියාවක් හැටියට සිඟාලෝක ගෘහපතියාට පෙන්වලා දීලා උන්වහන්සේ දේශනා කරනවා පුජ්‍යලයාගේ මෙලව ආරක්ෂාව ලෞකික සුභසිද්ධිය ලෞකික දියුණුව සඳහාත් මරණින් මතු සසරගත ජීවිතේ නැත්නම් ස්වර්ගීය ජීවිතයේ සහත් බලපාන කාරණා 6ක් උන්වහන්සේ අපදේශ කරනවා. ඒ සිඟාලක කියන ගෘහපතියාට කියනවා මේ කාරණා 6 ක්‍රියාත්මක කළ ඔබට ඔබ බලාපොරොත්තු වෙන අයට කර පුළුවන්. ඔබ විශ්වාස කරන ගඟට බහැලා නාලා ඔබ කරන සෝදා හැරලා සම්මාකාරයක විමුක්තියක් උදා ගන්නට එමනම් ඔබට මේ ජලයේ සිටින මාළු මැඩඹු ආදී සත්ත්ව කොටාස ස්වර්ගයට යනවා මක් නිසා දෝන් ජලයේ සිට නිසා ඔවුන් තුල පව් සිරීමක් තැවරීමක් ඇත්තේම නැති නිසා කියලා උන්වහන්සේ මේ සදිසා නමස්කාරය දේශනා කරනවා. මාත් පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්චා මිත්තාමත්තා ච උත්තරා දාසකම්ම කරා හෙට්ටා උද්දංසන බ්‍රාහ්මනා කියනවා. මේකේ පළවෙනි කාරණාව තමයි මාතා පිතා දිසා පුබ්බා. ඒ කියන්නේ පූර්ව දිසාව අම්මා තාත්තා කියන එක. පූර්ව දිසාව කියන්නේ නැගෙනහිර කියන එකයි. අපි දන්නවා නැගෙනහිර සූර්යා උදාවන ප්‍රදේශයේ කොටස අපි නැගෙනහිර හැටියට හඳුන්වනවා. සූර්යා බැස යන පැත්ත අපි හඳුන්වන බස්නාහිර කියලා. සූර්යා උදාවන්නේ නැගෙනහිරින් බැස යන්නේ බස්නාහිරින්. සූර්යා බැසගාම මුළු ලෝකෙම අන්ධකාරයේ ගිලෙනවා. අපි රාත්‍රී කාලය කියලා කියනවා. රාත්‍රී කාලයේ ස්වභාවය මේ සියලු දේ නතර වීම. ගසං සතා සිව්පා මේ හැම කෙනෙක්ම නිින්දට යනවා. යම් සීමිත සත්ව ප්‍රමාණයක් රාත්‍රී කාලයේ නිසාචර හැටියට වෙන අය කොටසක් සැරිසම අනිත් සියලුම දේවල් නතර වෙනවා රාත්‍රී කාලය තුල. මිනිස්සු නිදා ගන්නවා, සතා සිව්පාව නිදා ගන්නවා. ගස්කොළන් වල ගෙඩි මල් පල හට ගන්න ප්‍රවාස සංශ්ලේෂණය නැති වෙලා යනවා. එතකොට හිරු අස්තයට දාහම ලෝකේ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. ලෝකේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ
හිරු උදා වෙන විට නැගෙනහිරින්. ඒතර නැගෙනහිරින් හිරු උදා වෙනකොට සියලුම සතා සිපාවා මේ හිරු උදාවත් සමගම පිබිදෙනවා. කෑකෝ ගහනවා සතා සිපාවා ආහාර පාන සාගෙන යනවා. සතුටින් ඔවුන් নানা ප්‍රකාරෝන්ගේ හඬ ශබ්ද පිට කරනවා. ගස්වල මල්පල හට ගන්නවා. ප්‍රභා සංශ්ලේෂණය ඇති වෙනවා. ලෝකේ අලුතින් පිබිදීමක් ඇති වෙනවා. හිස්තේට යනකොට අර ලෝකේ නතර වෙන ක්‍රමය වෙනස් වෙලා හිරු නැගෙනකොට ලෝකයේ විකසිත බවටපත් වෙනවා. පිබිදීමක් ඇතිවෙනවා. බුදුහාමුදුරුවෝ මාතා පිතා දිසා පුබ්බා අම්මා තාත්තා දෙන්න මෙන්න මේ නැගෙනහිර දිසාවන් කලින්. ඒ කියන්නේ මේ ලෝකෙම ශක්තිය මුළු ලෝකෙම ජීව මුළු ලෝකෙම ආලෝකය මුළු ලෝකෙ පැත්ම අම්මා තාත්තා දෙන්න නිසා තමයි බුදුහාමුදුරුවෝ එම පූර්ව දිසාවට දෙමව්පියන් වන්නට යෙදුනේ. සූර්යයා උදා වෙනකොට මුළු ලෝකයම ආලෝකමත් වෙනවා වගේ සතාගේ ජීවිතය ආලෝකමත් වෙන්නේ පුජ්‍යලයාගේ ජීවිතයේ සක්මත් වන්නේ ආලෝකමත් වන්නේ අම්මලා තාත්තලා නිසා. ඒක පළවෙනි කාරණාව තමයි ලේ කිරිකවල පොවා මිනිස්යා පමණක් නෙවෙයි අනිකුත් සියලු සත්ත්වයනුත් එහෙමයි. තමන්ගේ ප්‍රජාව සත්‍යයා පැටියා දරුවව රැක බලාගෙන ලෝකයට හඳුන්වලා දීම. ඒ නිසා සිඟාලවාද සූත්‍රයේ ආරම්භයේ මට පැහැදිලි වෙනවා මේ සදිසා නමස්කාර තුළ බුදුහාමුදුරුවෝ මව්පියන් පූර්ව දිසාව හෙවත් නැගෙන දිසාවට වෙන් කරලා නම් කරලා දක්වලා තිබෙන නිසා උන්වහන්සේ මේ ලෝකයේ ආලෝකය ලෝකයේ ජීවය ලෝකයේ ශක්තිය දෙමව්පියන් හැටියට අවිවාදයෙන් පිළි අරන් තිබෙන නිසා ඊළඟට සිඟාලවාද සූත්‍රයේ කාරණා 5ක් දේශනා කරනවා දරුවන් විසින් මව්පියන්ට ඉටු කළ යුතු යුතුයකම් හැටියට. පාලි සඳහන් කරනවා බතෝනේ සම්බරිසාමි කිච්ඡන්නේ සංකරිස්සාමි කුලවන් සන්තපෙස්සාමි දායජ්ජම් පටිපජ්ජසාමි අච්චපන පේතානං කාලකතාන දක්ඛිනං අනුපදස්සාමි කියලා. සිඟාලවාද සූත්‍රයේ මේ කාරණා දැක්නවා. එයා සිංහලෙන් විග්‍රහ කරනවා නම් බතෝනේ සම්බරිසාමි ආහාර පාන වලින් සංග්‍රහණ කියලා කිව්වා. දෙක තමයි කිච්ඡන්නේ සංකරිස්සාමි කුදු මහත් කටයුතු කර දෙන කියලා කිව්වා. දායජ්ජම් පටිපජ්ජසාමි අම්මලා තාත්තලා යම් දෙයක් දරුවන්ට ඉටවල දීලා තියෙනවා නම් ඒක ආරක්ෂා කරගන්න කියලා කිව්වා. ඊළඟට પરම්පරාවල් රැක ගන්න කියලා කිව්වා. අවසාන කාරණා තමයි මිය පරලෝ ගියාට පස්සේ මියගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම දරුවා වගකීමක් බවට පත් කළා. ඉතින් මෙන්න මේ කාරණා පහ තමයි සිඟාලවාද සූත්‍රයේ නුව අම්මලා තාත්තලා අපිට කරපු කෘතගුණ සැලකීමක් හැටියට ඒ අය වෙනුවෙන් දරුවන්ට කරන්නට තියෙන වගකීම හැටියට දක්වලා තියෙනවා. දැන් මේ කාරණා දිහා බැලුවාම මේ කාරණා ලොකු වටිනාකමක් තිබෙනවා. මොකද මේ කාරණා අපි අම්මලා තාත්තලාට ඉටු ගන්නේ වයසට ගියාම. ඒගොල්ලන්ට යමක් කර කියා ගන්න බැරි වෙනකොට. දැන් එහෙම ඉටු කරන කාරණා పూర్වයේදී අප වෙනුවෙනුත් ඒ අය කළා තියෙනවා. අතෝනේ සම්බරිස්සාමි. දැන් අනිකුත් සතුන්ටත් වඩා ලෝකේ ওই සිව්පාවුන් පක්ෂීන් දිහා බැලුවාම ඊට කාලයක් තුල තමන් මව පිටෙන් අත්හැරිලා සෛරීව ජීවත් වෙන්නට උත්සාහ කරනවා. ඊයන්ගේ ශක්තිය පදන කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා සතා සිව්පාව ගොඩක් අය එහෙමයි. ටික කාලයයි සුළු කාලයයි දෙමව්පියන්ගේ යැපෙන්නේ. මිනිස්සු දිහා බැලුවාම ඊට වඩා වෙනස්. අම්මලා තාත්තලාගෙන් යැපෙන කාලය දිහා බැලුවාම මුළු ජීවිත කාලයම සමහර දෙමව්පියන්ගෙන් අපි යැපෙනවා. විශේෂයෙන් කුඩා කාලයේ සෑහෙන කාලයක් අම්මලා තාත්තලා තමයි අපිට ආහාර පාන ලබලා දෙන්නේ. බතෝනේ සම්බරිස්සාමි කවන්නේ පොවන්නේ. මේ ආහාර පාන සියල්ලම අපිට ලබලා දෙන්නේ අම්මලා තාත්තලා. සමහර දෙමව්පියෝ දන්නවා දරුවෝ උඩාගෙන කෑම ටිකක් කවන්න වත්ත පුරාම ඇවිදින අවස්ථා අපි දැකලා පාරවල් වල වතු වල මේ පිඟානත් අගෙන සමහරට තමන්ගේ කාලයෙන් සැලකිය යුතු කාලයක් දරුවන්ට බත් ටික කවන්න උත්සාහ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් එහෙම අපිට කවලා පොවලා ලොකු මහත් කරලා මේ ශාරීරිය ලොකු කරලා දලවල්ලා මේ தත්ත්වයටපත් කරන්නේ ඒගොල්ලෝ අපිට කොච්චර මහන්සියක් අරගෙන කටයුතු කරලා තියෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ වයසට ගියාට පස්සේ ඒගොල්ලන්ටත් ආහාර පාන කන්න බැරිතටපත් වෙන අවස්ථා තියෙනවා. ඒවා නොලැබෙන අවස්ථා තියෙනවා. ඒ නිසා බුදුහාරු දේශනා කරනවා පුංචි කාර්ය අපිව පෝෂණය කැවුවේ පෙව්වේ සියල්ල කලේ අම්මා තාත්තා නිසා ඒගොල්ලෝ බැරි වෙන අවස්ථාවලදී
ඒගොල්ලන් වෙනුවෙන් අපි කටයුතු කරන්නට ඕන, ආහාර පාන වලින් සංග්‍රහ කරන්නට ඕන. ප්‍රත්‍යුපකාර කිරීමක් හැටියට බුදුහාරු දේශනා කරනවා. අරකිනවා බොහෝ තැන්වල දුවන් සිටින දෙමව්පියන්ගේ ස්වභාවය බැලුවහම මේ දේශ විදේශ විවිධ ප්‍රදේශවල තරු පිරිස දරුවන් පුරාම ඉන්නවා. මේ ඇහෙනවා නම් අහනවා ඔබ ගොඩක් අයට තේරෙනවා. එක්ක Taman අම්මාත කෙනෙක් හැටියට Tamanට දරුවෙක් ලැබහම තමන්ගේ ජීවිතේ කෙතරම් වෙනස් වෙනවද? අදහස්, සිතවිලි, ආකල්ප, හැසිරීම රටා කොච්චර වෙනස් වෙනවද? ඒ කියන්නේ තනියෙන් ඉන්නකොට අපි යමක් ආහාරයක් වුණත්, ඒ කියන්නේ බොන දෙයක් වුණත් අපි මෙලෙදී ගන්නකොට පළමුවෙන්ම කල්පනා කරන්නේ මං ගැන. තමන් එක කන්න ප්‍රියද, කනවද නැද්ද? ඊපස්සේ අඳින ඇඳුමක් ගත්තත්, ඒ ගෙදරට බඩුවක් මුට්ටුවක් ගත්තත්, ඒ ඉඩමක් කඩමක් ගත්තත් එහෙමයි, වාහන ගත්තත් එහෙමයි. හැබැයි විවාහ වෙලා දරුවෝ ඇති වෙනකොට දෙමාපියන්ගේ මේ ආකල්ප වෙනස් වෙලා ආහාර පාන පිට ගිහිල්ලා, ගෙදින් පිට ගිහිල්ලා කඩපොළට ගියත් යමක් මිලදී ගන්නට අම්මලා තාත්තලා කල්පනා කරන්නේ තමා ගැන නෙවෙයි දරුවෝ ගැන. ඒගොල්ලෝ කනවාද? ඒගොල්ලෝ කැමැතිද අකමැතිද කියන එක පිළිබඳව තමයි දෙමාපියන්ගේ මූලික පරීක්ෂණයට ලක්වන්නේ. ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන බඩුවක් මුට්ටුවක් ගත්තත් දරුවන් පිළිබඳව ඒගොල්ලන්ගේ අවශ්‍යතා අනාගතයේ ඇති වෙන අවශ්‍යතා ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් මත තමයි ඔය මිලදී ගන්න. ගියක් දොරක් හැදුවත් එහෙමයි, වාහනයටත් එහෙමයි. බඩුවක් මුට්ටුවක් ගත්තත් එහෙමයි, මුදලක් හදලක් බැංකුවේ දැම්මත් කල්පනා කරන්න දරුවෝ පිළිබඳව. එතකොට එවැනි අම්මලා තාත්තලාට දරුවන්ගේ වගකීමක් වෙනවා, යුතුයකමක් වෙනවා. ඒගොල්ලෝ පිළිබඳව සොයලා බලන්න. ලෝකෙ කොහෙටියත් දෙමව්පියන් අමතක නොකළ යුතුයි. එමක් නිසාද අපි මහ පොළොවේ පහළ මිනිස්යන් හැටියට ආත්ම ගෞරවයක් ඇතුව ජීවත් වන්නට අපිට මේ ශක්තිය තියෙන්නේ අම්මලා තාත්තලා නිසා. ඒ ශක්තිය ලැබුණ දෙමව්පියන්, ඒ ශක්තිය ලැබලා දීපු දෙමව්පියන් හනි කිරීම, ඒගොල්ලන් පිළිබඳව අමතක කරලා දැමීම, නොසකා හැරීම අසත්පුරුෂ ගුණයක් බුදුරජාණන් වහන්සේ දේශනා තිබෙන්නේ. සිංහලවාසු පළවෙනි කාරණාව ඒකයි, ආහාර වලින් සංග්‍රහ කළා. දෙමයි කිච්ඡන්නේ සංකරිස්සාමි, මහත් කටයුතු කළා දෙන. කියන්නේ ලෝක කුඩා උපකාර උපස්ථාන කිරීම කියන. දැන් අද සමාජයේදී අලුවහම ගොඩක් තැන්වල දරුවෝ දෙමෝපියන්ගෙන් වෙන්ලා ඉන්නේ. කුදු මහත් කටයුතු කරලා දෙන්න. ගෙවල් වල බොහොම අඩුයි තත්ත්වයේ, ග්‍රාමීය පරිසරයේ හිටියන නාගරික පරිසරයේ බොහෝ තැන්වල සැලකිය යුතු ප්‍රදේශයක ප්‍රමාණයක අම්මලා තාත්තලා එක්ක දරුවෝ ඇත්තේ නැහැ. ගොඩක් දරුවෝ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා විදේශගත වෙලා එක්කෝ වෙන තැන්වල පදිංචි වෙලා එක දරුවන්ට වගේ කියන්න බෑ. ඒක සමාජයේ ස්වභාවය, සමාජ සංකීර්ණත්වයේ ප්‍රතිඵල. අපි යම් අප ආර්ථික වශයෙන් ගොඩනැගිච්ච සමාජ සංකීර්ණත්වයේ ප්‍රත හැටියට අපිට සිද්ධ වෙලා තියෙනවා ඒබඳු තත්ත්වයකට මුහුණ දෙන්නට. එසන් අප කල යුතු වන්නේ ඒබඳු තත්ත්වයක් තියෙනවා කියලා දෙපියන් අත්හැරීම නෙවෙයි, ඒබඳු තත්ත්වයක් හමුවේ වුවත් දෙමව්පියන් රැකබලා ගැනීම වැඩපිළිවෙලක් අපිට තිබෙන්නට අවශ්‍යයි. අනිවාර්ය අංගයක් වෙනවා. සමාජයේ වැෂණය, සමාජයේ දරිද්‍රතාවය, සමාජයේ නැත්තේ පරිවර්තනය වෙයි. අපි ඒක අපිට දෙමව්පියන්ට නොසලකා හන්න ඒ ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා එකට විකල්ප හොයන්න. පිටරටේ ඉන්නවා නම් අම්මලා තාත්තලා ලංකාවේ, දරුවෝ පිටරටේ ඉන්නවා නම් දරුවන්ගේ යුතුයකමක් වෙනවා, වගකීමක් වෙනවා. යම් වැඩපිළිවෙලක් දෙමව්පියේ සතුට සැප වෙනුවෙන් යොදන්නට. ඒ සඳහා යම් වැඩපිළිවෙලක් යොදන්න පුළුවන්ට ඕන. ගමේ රටේ ඉන්නවා නම්, වෙනත් ප්‍රදේශයක පදිංචි වෙලා ඉන්නවා නම් ඒත් එහෙමයි. ගෙදර ඉන්නවා නම් ඒත් එහෙමයි. ඒ නිසා අපිට කුඩාකේ අපිට කැව්ව පෙව්වා නෑව්වා. එතකොට කැතකරන් දැම්මා. මේ අපි කියන්නේ ලොකු කුඩාරයන් හැටියට ඇඳුම් කැඩුම් අපිට මහ දුන්නා, කොණ්ඩේ පීරුවා, කෝලේ යවුවා, නෑව්වා, කුණුවතිය. දැන් මේ සියලු දේවල් කුදු මහත් කටි. අපිට තනිව කරගන්න අවස්ථාවල අම්මලා තාත්තලා තමයි මැදිහත් වීම කළේ. අහල පළයවත් අඳුරන්නේවත් වෙන කවුරුවක්වත් නෙවෙයි. තමයිම අම්මා තාත්තා. එතකොට ඒගොල්ලෝ ඒ කුදු මහත් කටයුතු කළා නම් අපිට මෙහෙම ජීවත් වෙන්න පුළුවන් නෑ. අපි මේ විදිහට ජීවත් වන්නේ අපි පුංචි කාලේ අපි ඒ අවශ්‍ය කරන රක්ෂණ ශික්ෂණය අපිට ලැබලා දීම නිසා, ඒ රැකවරණය අපිට ලැබලා දුන්නා. ඒ කැතකුණු අපෙන් අරන් දැම්මා. කැව්වා පෙව්වා අපිට නෑව්වා. අනිත් දේවල් අපිට කළා. ඒතරත්
කවදා හරි ওই දේ අපිට කරන්න වෙයි. මොකද වයසට යනකොට කොච්චර වැඩි හිටියෙක් වුණත් ශක්තිමත් කෙනෙක් වුණත් ඒගොල්ලොත් අවසානයේ දරුවන් බවට පත් වෙනවා. එතකොට Tamanට යමක් කර කියා ගන්න බැරි නිසා තමයි අම්මලා තාත්තලා අපිට මේ උදව් කළේ. නිසා අම්මලා තාත්තලාට යමක් කර ගන්න බැරි වෙනකොට අපි දෙමව්පියන් වෙනුවෙන් ඒ කටයුතු කරන්නට අවශ්‍යයි. එයාට කන්න පොවන්න අවශ්‍යයි. බෙහෙතේජනක් දෙන්න අවශ්‍යයි. අඳුන් කැඩ දෙන්න අවශ්‍යයි. ගමනක් බිමනක් එක්ක යන්න අවශ්‍යයි. ළඟින් ඉඳලා කතා කරන්න අවශ්‍යයි. මේවා කෙරෙන්නට ඕනේ. කුදු මහත් කටයුතු. අන්න එහෙම කළොත් තමයි දෙවියන්ගේ සතුට සැපත මාන පවතින්නේ. අපි දෙමව්පියන්ට උකලා වෙන්නේ, උපකාර කළා වෙන්නේ. එහෙම නොවුනා නම් ඒක දෙමව්පියන් මගහැරීමක්. ඒගොල්ලෝ අත්හැරලා දැමීමක් බවට පත් වෙනවා. අසත්පුරුෂකමක් හැටියට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. මේ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි දයජ්ජම් පටිපජ්ජිස්සාමි. දයාවැද්ද කියන්නේ අම්මලා තාත්තලාගේ ස්වභාවය මම ලිනුත් කිව්වා. දරුවෝ ඉන්න දෙමව්පියන් ඉඩමක් ගන්නවා නම් ඒ ඉඩම ගන්න දරුවෝ ගැන හිතලා. නගරයට පහසුද කවතිද අපහසුද දුරද ළඟද අනාගතේ දරුවෙකුට ගයක් හදාගන්න පුළුවන් වෙයිද ඒකල මට හිතන දෙමව්පියෝ. ගෙදරට බාණ්ඩත් එහෙමයි. එතකොට මේ අපි එනුවෙන් තමයි හම්බ කරන්නේ අම්මලා තාත්තලා. දායාද හැටියට දඩක් හැටියට භෞතික වෙන්න පුළුවන් ආධ්‍යාත්මික වෙන්න පුළුවන්. මේ වක්ෂා කරගෙන ගොඩනගාගෙන තියාගෙන ඉන්නේ දරුවන් වෙනුවෙන්. පොතට මුදලක්වත් එහෙමයි. කඩයක් නැත්නම් ව්‍යාපාරයක් මොනවා හරි වෙනත් ආයෝජනයක් කුඹුරක් මේ මොනදලත් දෙමව්පියන් පිළිබඳව දෙමව්පියන් දරුවන් පිළිබඳව කල්පනා කරලා තමයි කටයුතු කරන්නේ. එතකොට දරුවන් අරමුණු කරගෙන දරුවන් වෙනුවෙන් තමන් දහඩිය මාසයෙන් හම්බ කරලා එවන්ත කැපකිරීමක් කළා සමහර තනුත් නොකා නොබී හම්බ කරගත්තු දේ දරුවන් විනාශ කරලා දානවා නම් ඒ දරුවා අසත්පුරුෂ දරුවා හැටියට බුදුහාරු දක්වලා තියෙනවා. දරුවන්ගේ පරම යුතුයකම වෙන්නේ අම්මලා තාත්තලා මහන්සි වෙලා වෙහෙස වෙලා අපිට උපයා දීපු දේ ආශා කර ගැනීම දිනු කර ගැනීම. දෙමව්පියන් මහලා වෙහෙස වෙලා උපයාගත්තු ධනය ගෙවල් දොරවල් වෙන්න පුළුවන් දේවල් සමහර දරුවෝ ඒ අස්පනා පිටම විකුණන දාන අවස්ථා අපි දකිනවා. ඒවා විනාශ කරගන්න අවස්ථා අපි දකිනවා. සමහරට මත්ද්‍රව්‍ය මේවට ඇබ්බැහි වෙ ඒ මත සියලු දේ නැති කරන අවස්ථා අපි දකිලා තියෙනවා. සියල්ල දෙවල දිය කරහරිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සත්පුරුෂ කමක් හැටියට. ඒ නිසා හම්බ කරන ධනය ආරක්ෂා කරනවා වගේම අම්මලා තාත්තලා අපිට දේ රැක ගැනීම දරුවන්ගේ වගකීම ආයජ්ජම් පටිපජ්ජිස්සාමි. ඒතර හත්වෙනි කාරණාව තමයි પરම්පරාව ආරක්ෂා කර ගැනීම. අම්මලා තාත්තලා ගුණ යහපත්කම් අපිට උගන්ලා තියෙනවා. සමාජයක ජීවත් වෙන්නට ඕන සදාචාරයන් අපිට කියලා තියෙනවා. කුලවංශන් පෙස්සාම කිව්ව එකයි මෙතන කුලයක් නෙවෙයි සමාජ සදාචාරය සමාජ තුළ මිනිස්සෙක් හැටියට ආත්ම ගෞරවයක් හැටියට හොඳ නරක තේන් අරගෙන කලියුතු නොකළු දේ පිළිබඳ අහගෙන අභිමානයක් ඇති ජීවත් වෙන්නේ නැත්නම් මිනිස්සු බයිනේ අම්මා තාත්තට. ඒක තමයි ස්වභාවය. දරුවෝ වැඩි කරන්න දෙමව්පියන්ට බයින නිසා දෙමව්පියන්ට බැනුම් නොඅසන විදියට දරුවන්ගේ ජීවන රටාව ගොඩනගාගත යුතුයි කියන එකයි බුදුහාම දක්වන්නේ. ආධ්‍යාත්මික වශයෙන් අපිට ලැබලා දීපු බොහෝ දේවල් ආරක්ෂා කරගෙන පරම්පරාවට පවත්වාගෙන යාම තමයි එකකින් බුදුහාම අගය කළා තියෙන්නේ. පස්වෙනි කාරණාව තමයි අතපන පේතානං කාලකතානං දකිනං අර්පදස්සාමි. කාරණාවකින් උපානයට ලක් කරන අම්මලා තාත්තා යම් අවස්ථාවක මිය පරලෝ යනං ඒ මිය යන දෙමයන් සිහිපත් කරලා වරින් වර උලුවන් විදියට පින්දහම් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්න කියලා බුදුහාරසනා කළා. මිය යන දෙවියන්ගේ කටයුතු සිදු කිරීම දරුවන්ගේ වගකීම ඒක සත්පුරුෂ ගුණයක් හැටියට බමුදුරු දක්වලා තියෙනවා. එහෙමනම් සිංහාලවාද සූත්‍රය අනුව අපිට පිළිවෙනවා බුදුරජාණන් වහන්සේ මේ සිංහාලක ගෘහපත බලාපොරොත්තුනේ පුජ්‍යලේවගේ මෙල සුභසිද්ධියත් මයින් පසු ලබන ආත්ම වර්ගීය ජීවිතයක් බවට පත් කර ගන්නමයි සිංහාලකගේ ඌමනාව තිබුණේ. බුදුරජාණන් වහන්සේ මේ නොපෙන දෙවි කෙනෙකුට ලෝකේමවා පාලනය කරනවා යයි කියන මහා බ්‍රහ්මයෙකුට වැඳුම් පිදුම් කරලා යාඥා කිරීම වෙනුවට වහන්සේ අස්පනා පිටේන තමන්ගේ අම්මා තාත්තා දෙන්නට සැලකිලි සම්මාන උපස්ථාන කිරීම තුලින් තමන්ගේ මෙලව ජීවිතයත් සත ගමනක් දියුණු කරගන්න පුළුවන් කියන එක සිංහාලවද සූත්‍රයේදී පැහැදිලි කළා. ඒක දෙමව්පියන්ට සැලකීම හරහාම කරන්න පුළුවන් කියන එකයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඒව මත්සේතා පුරත්තිමා දිසා කේම අප්පටිබයා කියලා කියන්නේ අම්මා තාත්තා කියලා කියන්නේ පූර්ව දිසාව
දරුවන් දෙමව්පියන්ට පෝෂාව තුළ කළ යුතු වගකීම් නිසලෙස ඉටු කරනවා නම් ඒ පුජ්‍යලයාට පූර්ව දිශාවෙන් කේම අපපටි බය නිර්භයව සහ නිරුපද්‍රිතව ජීවත් වෙන්න පුළුවන් කියලා. දෙමව්පියන්ට උපස්ථාන කිරීමෙන් තුලින් අනිත් මේ කොටස් වලටත් අයිති වෙනවා. නිර්භයව හා නිරුපද්‍රිතව ජීවත් වෙන්නට පුළුවන් අම්මලා තාත්තලාට සැලකීම හරහා කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. ඉතින් ඒ නිසා සිංහාලවාද සූත්‍රය පැහැදිලි කරන බුදුහාමුදුරන්ගේ දේශනාව මේ වෙසක් මාසයේ තුල වහන්සේ අම්මලා තාත්තලා පිළිබඳව බුදුහාමුදුරුවෝ දක්වපු ආකල්ප මොකක්ද කියලා. ලෝකේ පහළ වෙච්ච මහා දාර්ශනිකයන් ශාස්ත්‍රවරු අතර ලෝකේ වැඩිම අම්මා තාත්තා පිළිබඳව කතා කරලා තියෙන බුදුහාමුදුරුවෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අභිනායකතුමා හෝ බුදුහාමුදුරන්ට සමකාලීනව හිටපු ශාස්ත්‍රවරු හෝ වෙනත් ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් කියවලා බැලුවාම ඊට වඩා වෙනයක් දෙමව්පියන් පිළිබඳව බුදුහාමුදුරුවෝ අදහස් දක්වලා වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ගත්තාම සූත්‍ර පිටකේ සාල සූත්‍ර රාමල තාත්තලා පිළිබඳව එයාගේ ගුණ බඳව එයාට කළ යුතුකම් වගකීම් පිළිබඳව බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තිබෙනවා. බුදුහාමුදුරුවෝ එක තැනක දක්වනවා ලෝකේ මවකට ලෝකෙ කිසියෙකුට කළ නොහැකි ජීව විද්‍යාව පුළුවන් කියලා අම්මා කෙනෙකුට තමන්ගේ දන් වෙනුවෙන් උන්වහන්සේ දේශනා කරනවා. පාළියේ සඳහන් කරනවා සකේන ජාතේන ලෝහිත පුත්තම් පෝසෙන්ති කියලා. සක ජාතේන ස්වකීය ශරීරයේ ජනිත වන රතුලේ සුදු කිරි බවට පත් කිරීමේ මේ ජීවත්මක පරිවර්තනය කරන්න පුළුවන් එකනා ලෝකේ මව වෙනකත් කරන්න බෑ. තාත්තටත් කරන්න බෑ ඒක. ඒක වෙන මැෂින් වලටත් කරන්න බෑ. ඒ කියන්නේ ලේ සුදු බවට පත් කිරීම. මේ ජීව විද්‍යාත්මක පරිවර්තනය මවක් තමන්ගේ දරුවන් වෙනුවෙන් සිද්ධ කර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සකේන ජාලෝහිතේන පුත්තම් පෝසේති. සකි ශරීරයේ රතුලේ කිරි බවට පත් කිරීමේ මේ ජීව විද්‍යාත්මක පරිවර්තනය අම්මා කෙනෙක් කරන අපි පමණක් නෙවෙයි සතුත් කරනවා. ජීව විද්‍යාත්මක පරිවර්තන සිද්ධ වෙන්නේ ආධ්‍යාත්මිකව ගොඩනැගෙන සිතිලි සංකල්ප මතයි. ඒක අහිරින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මැෂින් වලට එහෙම දෙයක් කරන්න බෑ. ලෝකේ තාක්ෂණයේ දියුණු ඒ තාක්ෂණය හරහා එවන දෙයක් කරන්න බෑ. මේ රතු රුධිරය සුදු කිරි බවට පත් කිරීමේ ක්‍රමය. වෙන වෙන තාක්ෂණිකව කළත් මේ කරන්න බැරි හේතුව තමයි මේක මානසික පරිවර්තනයක ජීව විද්‍යාත්මක පරිවර්තනයක සාධකයක් බවට පත් වෙන නිසා. මව තුල මවගේ කුස තුල දරුවෙක් කලලයක් හටගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන මානසික සාධක හතරක් බුදුහාමුදුරුවෝ හඳුන්වලා දෙනවා. අපි අර කියන බ්‍රහ්ම විහරණ කියලා. සතර බ්‍රහ්ම විහරණ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා කියන්නේ ඒවා. මෙන්න මේ ධර්ම මේ ශක්තියන් හතර පුජ්‍යල මවකගේ මානසිකත්වයේ ක්‍රමයෙන් ගොඩනැගෙනවා. ද පිළිබඳව ඇති කරගන්නා වූ මෛත්‍රී සහගත බව මෙත්තා කියලා එකයි. දරුවා පිළිබඳව යන්නා වූ කරුණාබර හැඟීමත කරුණාව. දරුවා පිළිබඳව ඇති කරගන්නා බව මුදිතාව. ඒ වගේම උපේක්ෂා මධ්‍යස්ථ බව කියන මේ කාරණා ටික ක්‍රමයෙන් ගොඩනැගෙනකොට වර්ධනය වෙනකොට දියුණු වෙනකොට දරුවා මෝරන්න මේ මානසිකත්වයේ මගේ මානසිකත්වයේ මේ බ්‍රහ්ම විහරණ නැගෙනවා. මෙත්තා කරුණා මුසා. මේ බ්‍රහ්ම විහරණ ටික වර්ධනය වෙනකොට ගොඩනැගෙනකොට දරුවත් මේරීමට ලක් වෙනවා. දරුවා බිහි වෙනකොට ඔය මානසික මට්ටමේ උපරිම තලයට පැමිණ මවකගේ මානසිකත්වයේ සතර බ්‍රහ්ම විහරණ. මේ ප්‍රතිඵලයක් හැටියට අර මානසික ක්‍රියාවලිය ශරීරයේ ජීවත් වෙන තම විද්‍යාත්මක පරිවර්තනයකට ශරීරයේ භෞතික පරිවර්තනයකට වෙනවා. ඒ භෞතික පරිවර්තනය තමයි ලේ සුදු කිරි බවට පත් කිරීම. එතකොට මේ ක්‍රමය මකට හැර ලෝකේ කාටවත් කරන්න බෑ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන සකේන ජාතේන ලෝහෙන පුත්තම් පෝසෙන්ති කියලා තමයි එම සූත්‍රය තුල දක්වලා තියෙන්නේ. මෙත් කරුණා මුදිතා උපේක්ෂා මේ ගුණ හතර. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම රාහුල කුමාරයා එක්කරගෙන ගිහින් පැවිදි කළා. ඊට පස්සේ නන්ද කුමාරයාත් එක්කරගෙන ගිහිලා පැවිදි වුණා. දැන් සිද්ධෝදන රජුරවන්ට මේක ලොකු මානසික ගැටලු බවට පත් වුණා. මොකද තමන්ගේ පුතා සිද්ධාර්ථ කුමාරයා බුදු වුණා මුණුපුරා ඊළඟ නන්ද කුමාරයා ඥාතීන් මේගොල්ලෝ පැවිදි කිරීම නිසා මානසිකත්වයේ ලොකු කඩාවීමක් සුද්ධෝදන රජුරවන්ට ඇති වෙන නිසා සුද්ධෝදන රජුරු බුදුජානන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම ඉතා ප්‍රබල ඉල්ලීමක්. ඒක පාළියේ සඳහන් කරනවා
පුත්තප්පේමං බන්ති චවින් චින්දති චම්මං චෙත්වා චම්මං චින්දති මන්සං චෙත්වා මන්සං චින්දති නහාරුං චෙත්වා නහාරුං චින්දති අටින් චෙත්වා අට්ටින් චින්දති අට්ටි මිඤ්ඤා. ඒකේ මේකේ සිංහලටම ගත්තාම බුදුරජාණන් වහන්සේ මේ දරුසෙනෙහස කියලා කියන්නේ සිවිය සෙනෙන සම දක්වා ගමන් කරන්නක්. චවින් චෙත්වා චම්මං චින්දති. ඊළඟට සම සිඳගෙන මස් ගමන් කරන්නක්. චම්මං ත්වා මන්සං චින්දති. ඊළඟට මස් සිඳගෙන නහ දක්වා ගමන් කරන්නක්. මන්සං ත්වා නහාරුං චින්දති. නහර සිඳගෙන ඇට දක්වා ගමන් කරන්නක්. නහාරුං චෙත්වා චින්දති. ඇට සිඳගෙන මිදුළු දක්වා ගමන් කරන්නක්. අට්ඨෙත්වා අට්ටි මිඤ්ඤා. ඇට මිදුළ කියන දක්වා. බුදුරජාණන් වහන්සේට මේ සුද්ධෝදන රජුරු කාරණාව පැහැදිලි කරනවා. දරුසෙනෙහස කියන එක සමස් ඇට නහර ඇට මිදුළු දක්වා ගමන් කරන්නක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අවසරේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව දරුවන් පැවිදි කිරීමේ නතර කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ විනය නීති පොටපත් කරලා තියෙනවා. වර්තමානයේත් ඒක ආත්මක වෙනවා. මේ ශාසනය තුල පැවිදි බව ලබන්න නම් භික්ෂුණී දෙපාර්ශ්වයටම දෙමාපියන්ගේ අවසරය අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ විනය නීතියක් ඒක. ඒ කියන්නේ පැවිදි බව ලබා ගන්න බෑ. අම්මා තාත්තා ඉන්නවනම් සිටමාපියන්ගේ අවසරයක් කැමැත්තක් නැත්තම් ශාසනය තුල පැවිදි වෙන්නට කාටවත් පුළුවන් කමක් නැහැ. එහෙම පැවිදුනොත් ඒක විනය කඩ කිරීමක් බවටපත් වෙනවා. විනයාවෝ පැවිදිව නම් ඒ පැවිදි වෙන කෙනා මවගෙන් සහ පියාගේ අවසරය ලබා ගත යුතුයි. ඔන්න කියන අවසරය බුදුහාමුදුරුවෝ නීතියක් විනයක් හැටියට පනවන්නට හේතු වන්නේ සුද්ධෝදන රජුගේ ඉල්ලීම. ඒකෝ සුද්ධෝදන රජුගේ ඉල්ලීම මොකද්ද? මව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය අම්මස් ඇට නහර ඇට මිදුළු දක්වා ගමන් කරන්නක්. නිසා වේදි කරන්න එපා කියන එකට බුදුහාමුදුරුවෝ ගරු උන්වහන්සේට තේරුණා මේ දරුසෙනෙහස පිළිබඳ විශේෂයෙන්ම මාපිය දූ දරු සම්බන්ධතාවය පිළිබඳව මැනවින් උන්වහන්සේට තේරුණා. ඒ නිසාම එම නීතිය ශාසනය තුල විනය පිටකය තුල පබ්බජ්ජාව පැවිද්ද සඳහා අදත් භාවිතා කරවන්නේ. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දේශනා කරන අම්මා තාත්තට සැලකීම මංගල කණක් හැටියට මාතා පිතු උපට්ඨාන් ඒතං මංගලමුල. මංගල කරුණු අතර මවට සහ පියාට සැලකීම උතුම් මංගල කරුණක් හැටියට දක්වලා තිබෙනවා. වසල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දක්වනවා පුළුවන්කම තියාගෙන හැකියකම තියාගෙන දෙමව්පියන්ට නොසලකා හරිනව නම් ඒ දරුවෝ වසලෙන් හැටියට තමයි දක්වලා තිබෙන්නේ. වසල සූත්‍රයේ දක්වන්නේ එහෙමයි. ඒ වගේම පරාභව සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දක්වනවා හැකියාව තියාගෙන අම්මා තාත්තට නොසලකා හරිනව නම් ඒ දරුවෝ පිරිහීමටපත් වෙනවා, පරාභවයටපත් වෙනවා. පරාභව සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ ඒකයි. සත්පුරුෂ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දක්වනවා සරුසා බික්කවේ කුලේ ජායමානෝ මාතාපිතරෝ අත්තා හිතාය සුඛාන්ති. යම්කිසි පෞලක දරුවෝ සත්පුරුෂ නම් ඒ සත්පුරුෂ දරුවෝ මාතා දාය අත්තා හිතාය සුඛාය හොඳ මාපියාගේ අම්මා තාත්තගේ අතාය අර්ථය පිණිස හිතාය හිනිස සුඛාය සැප පිණිස කටයුතු කරනවා කියලා. සත්පුරුෂ සූත්‍රය දක්වන්නේ එහෙමයි. අසත්පුරුෂ නම් දරුවෝ අසත්පුරුෂ දරුවන් දෙමව්පියන්ගේ හිත පිණිස සැප පිණිස දියුණුව පිණිස අර්ථය පිණිස කටයුතු කරන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. උන්වහන්සේ අනන සූත්‍රයේ දක්වනවා අම්මල තාත්තලා අපිට කරපු උපකාර ණයබරෙන් නිදහස් වීමට නම් මාතා පිතරෝ සුකේති පිනේති සම්මා සුඛම් පරිහරಂತಿ කියලා. අම්මල තාත්තලාගේ සැප වෙනුවෙන් දරුවෝ කටයුතු කරන්න ඕන කියන එක. සුකේති පිනේති කියන වචනය වැදගත් වචනයක්. මේක බුදුරෝ ගැඹුර දේශනා කරපු එකක්. සුකේති පිනේති කියලා පාලි වචනේ සිංහලට පරිවර්තනය කළාම සැපත සතුට කියන අර්ථවත් වන්නේ. සුකේති කියන්නේ සැපත, පීනේති කියන්නේ සතුට කියන එක. සුකේති පීනේති කියන්නේ සැපතට වෙනුවෙන් කටයුතු කරන්න ඕන. යම්කිසි දරුවෙක් තමන්ගේ අම්මා තාත්තා තමන්ට කරපු උපකාරවල ණයබර අස්වීම ඒ දරුවන් දෙමව්පියන්ගේ සැපත සතුට වෙනුවෙන් කටයුතු කළ යුතුයි කියන එකයි එකෙන් ප්‍රකාශනය. මේ වචන දෙකේ තියෙන නොපෙනෙන ලොකු අර්ථයක්. සැපත කියලා කියන්නේ කායික සැපත කියන එක. ගොඩක් තැන්වල අම්මලා තාත්තා කායික සැපත සලකනවා දරුවෝ. ගෙවල් දොරවල් හදලා වයසට ගියාම කාමරයක් හරියට හදලා දීලා ඇඳන් කඩම් ඉයලා දීලා නාන කාමර බාත්රූම් වැසිකිලි කැසිකිලි හදලා දී අම්මලා තාත්තලට සරහසු සලසන වෙලාවට කැම ටික දෙන්න. ඊට පස්සේ අවශ්‍ය කරන දේවල් ගෙනල්ලා දෙනවා. අඩුපාඩු සම්පූර්ණ කරනවා.
මේවා හඳුන්වන්නේ කායික සැප කියලා. අන්න සුඛේත කියන වචනයට අයිති වන්නේ ওই ටික. කායික සැපත. ගොතෙන් වල අද තියෙන අද සමාජෙ වැඩිපුර දකින්නේ ඒක. දරුවෝ කල්පනා කරන්නේ දෙමව්පියන්ට අවශ්‍ය කරන්නේ ඔන්න ඕක විතරයි කියලා. ඒ නිසා තමයි දරුවෝ අර භෞතික සම්පත්තික දෙමව්පියන්ට ලං කරලා දෙනවා. ඒක තමයි ගොඩක් තැන්වල කරන්නේ. එතකොට ඒක ප්‍රමාණවත් කියලා විශ්වාස කරනවා. බුදුහාමුදුරුවෝ මේක දන්න නිසා උන්වහන්සේ දේශ කරනවා ඒ ඔක්කොම වැටෙන්නේ කායපතටයි සුඛේති. හැබැයි මානසික සුවය තුලින් ගොඩනගා ගන්න බෑ. මානසික සුවය කියන්නේ ඊට වෙස් දෙයක්. මානසික සුවය ඇති වෙන්න කන්න ටික ළඟට දීම, කාමරයක් සකස් කරලා දීම, වැසිකිලි කැසිකිලි ටික ළඟ කරලා දීම, වෙලාවට බාහිර ගෙනත් දීම නෙවෙයි. දෙමව්පියන් තනි නොකිරීම, දෙමව්පියන්ට සුහඳව කතා බහ කිරීම, දෙමව්පියන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම, දෙමව්පියන් ගමනක් බිමනක් යනවා කරගෙන යෑම, පවුලේ අනිත් සමග එකට සහයෝජකයෙන් ආජීවණයෙන් කටයුතු කරනකොට තමයි දෙමව්පියන්ගේ පීනේති මානසික සුවය ඇති වෙන්නේ. අර ගොඩක් තැන්වල දරුවෝ දෙමව්පියන් පිළිබඳව බලන්නේ කායික සැපත විතරයි. දරුවන්ගේ අපත මානසික සුවය වෙනුවෙන් දෙමව්පියන් එක තැනකට එකතු කරලා තියෙනවා. ඒක කාමරේ නම් කාමරයකට කොටු කරලා තියෙන තත්ත්වයටපත් කරනවා. ඒකට හේතුව තමයි දෙමව්පියන් සහ දරුවන් දෙමව්පියන් වයසට ගියාම දරුවන් තුනුනහම වයසට ගිය දෙමව්පියන් පිළිබඳව නොසලකා හැරීමක් අකමැත්තක් දරුවන් තුළ ගොඩනගා ගන්නවා. එයාගේ මොනුපුරු මිරියන් තමන්ගේ ආච්චිලා සීල ළඟට එවන්නේ නැති පුරුද්දක් ස්වභාවයක් තියෙනවා. ඒ නිසා දෙමව්පියන් මානසිකව පීඩාවට ලක් වෙනවා. මානසික පීනති අර පීනේති කියන මානසික සුවය දෙමව්පියන්ගෙන් ගියනවා. දරුවෝ අපව කොන් කරලා, දරුවෝ අපව වෙන් කළා, දරුවෝ අපව කොටු කරලා තියෙනවා. දරුවන් උදට සතුටින් ඉන්නවා කතා බහ කරලා පවුලේ අනිත් අය අපින් වෙලා අපි වෙන් කරලා තියෙන්නේ කියලා. ගෙදර ගොඩක් පිළිකණු වල ගෙදරට අලුතෙන් නෑදෑයෙක් හිතවතෙක් ආව අම්මලා තාත්තලා සමහර ගෙවල් වල පිළිකණු වල තමයි ගොඩක් දුරට ඉන්නේ. ඒක බුදුහාමුදුරුවෝ තේරුම් අරගෙන තමයි ඔය කේති පීනේති කියන වචනය භාවිත කරලා තියෙන්නේ. පීනේති කියන්නේ මානසික සුවය, කායික සැපගේම අම්මලා තාත්තලටත් මානසික සුවය අවශ්‍යයි කියලා තමයි බුදුහාමුදුරුවෝෙහිදී දක්වලා තිබෙන්නේ. දැන් මේ සූත්‍ර දිහා බැලුවා පස්සේ තව බොහෝ සූත්‍ර තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා මේ දෙමව්පියන්ට සැලොව් කිරීම, උපකාර කියන එක පිළිබඳව දක්වපු සූත්‍ර රාශියක් අපිට හම්බ වෙනවා. ඒ ගොඩාක් සූත්‍රවල තියෙන අම්මලා තාත්තලා සලකන්න, උදව් කරන්න, උපකාර කරන දෙමව්පියන්ට සැලකීම පිනක්, සම්දිට්ඨික මේ අස්පනා අපිට මෙලෝ භවයේ තුලදීම විපාක ලැබෙන පින්කම් හැටියටයි අම්මා තාත්තා සැලකීම දක්වලා තිබෙන්නේ. කායස්ස වේදා පරමරණං මරණයටපත් වුණාට පස්සේ සසරගත ජීවිතවලදී සැප විපාක විඳින්න දෙමව්පියන්ට සැලකීම පිනක් බවට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒ නිසා gedara බුදුන් හැටියට තාත්තලා නම් කරන් බුදුහාමුදුරුවෝ උත්සාහ කළ තියෙන එකයි දෙමව්පියන්ට සැලකීම, උදව් කිරීම, උපකාර කිරීම බුදු කෙනෙකුට කරන ගෞරවයක්, සැලකිල්ලක්, උපකාරයක්, උපස්ථානයක් හා සමානව උන්වහන්සේ දේශනා කළ තිබෙනයි. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ මේ විදිහට සූත්‍ර රාශියක තවත් දේශනා කරනවා නම් සූත්‍ර රාශියක් හම්බ වෙනවා ත්‍රිපිටකයේ පුරාම මේ විදිහට අම්මා තාත්තට සැලකීම, උපකාර කිරීම, උපස්ථාන කිරීම පිළිබඳව. ඉතින් අපි ඊට වඩා දීර්ඝව ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මතක් කළේ මේ මෙච්චර වෙලාවක් මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ දෙමව්පියන්ට සැලකීම සහ ඒ පිළිබඳ විග්‍රහයක් තමයි සිදු කළේ. වත්මන් සමාජය බැලුවාම කනගාටුතාවක තාරි තමයි අම්මලා තාත්තලාට සලකන ප්‍රමාණය අඩු වෙගෙන යනවා. වයස යන දෙමව්පියන්ට සැලකීම, උපකාර කිරීම, උපස්ථාන කිරීම දරුවන් විසින් පැහැර හරින තක් තමයි ගොඩක් තිබෙන්නේ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒවා දරුවන් කියලාත් බෑ, දෙමව්පියන් දොස් කියලාත් බෑ. පොදු සමාජයේ ගොඩනැගෙන විදි තමයි හේතුව. අද සමාජයේ තරහරි වෙලා තිබෙන්නේ. තරඟී සමාජයක් තුල සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මේ තරඟයට අහු වෙලා තිබෙන්නේ. තරඟයට අහු වෙලා තිබෙන්නේ. තමනුත් තරඟයට අහු වෙලා තමයි දරුවනුත් ඒ තරඟයට දක්කගෙන යනවා. ඒ නිසා තරඟයක් තුල අපිට වෙන දේවල් බලන්න බෑ, යන්න ජයග්‍රහණය කරා පමණයි. වෙන බාහිර අනිත් අය ගැන හිතලා, අහලල කෙනා ගැන හිතලා, තමත් එක්ක දුවන ගැන හිතලා තරඟයක් ජයග්‍රහණය කරන්න බෑ. තරඟේ ජයග්‍රහණය කරන්න නම් තමන්ට තනිව හිතනවා. ඒ නිසා අද අම්මලා තාත්තලා දරුවන්ට ආත්මාර්ථකාමීත්වය උගන්වනවා. පොඩි කඳම්ම කරන්නේ මොන්ඩිසෝරියම කරන්නේ දරුවන් යොමු කරන්නේ ආත්මාර්ථකාමී වෙනුවෙන්. ඒ කියන්නේ තමාගේ දියුණුව මලස ගනින් කියන එක තමයි දරුවන්ට ගොඩක් දුරට උගන්වන්නේ. ඒ නිසා වැඩිහිටියන් බවට පත් දරුවන්ට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. තමන්
විතරයි මට දැන් හරි මම පමණක් ජීවත් වෙ ඇති අනිත් එකක්වත් මට වැඩක් නැහැ කියන මතයට දෙමව්පියන් විසින්ම දුවන්පත් කරලා තියෙනවා. ඒක අපි මුචිව්වා දෙමව්පියන්ගේ හෝ දරුවන්ක් නෙවෙයි සමාජය ගොඩනැගිලා තියෙන්නේ එහෙමයි. තරඟකාරී සමාජයක්. මේ තරඟකාරී සමාජය තුළ මධ්‍යම පාන්තික කොටස තමයි මේකට දැඩිසේ අසු වෙලා තිබෙන්නේ. පහළම සමාජ ස්තරයටත් එතරම් දැන ඉහළම සමාජ ස්තරයටත් එක් නෑ මාධ්‍යම පන්තික කොටස දැවන්ත විදියට මේ වැඩිහිටියන් මව්පියන්ට මේ සමාජ වීමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව ඒ තමයි මේ දැවන්ත මේ තරයේ තුල මේ දිවිල්ල දිගට කරන්නේ. ඒ නිසා දරුවන් පිළිබඳව වැඩිහිටියන් මහලුවටපත් වෙච්ච අයට දැන් කරන දෙයක් නෑ. දරුවන් හදන මේ තරුණ දෙමව්පියන් පවා හිතට ඕන දරුවන්ට නැන සහ ಗುಣ කියන මේ දෙක ලෙන්නට වෙනවා. කොතර නැන ලබලා දුන්නත් ගුණයක් නැත්තම් අපේක්ෂා කරන්න බෑ පෞරුෂයක් ඇති මිනිස්සෙක් අජයට බිහි වෙයි කියලා. නැන කියනවා අධ්‍යාපනයේ තියෙනවා හැබැයි ගුණේ නෑ. නැන තිබුණාට වැඩක් ගුණේ නැතුව ගුණය තුල තමයි මානසිකත්වයේ ගොඩ නැගෙන්නේ. ගුණය තුල තමයි කම්පණය කියන එක ඇතිවෙන්නේ. ගුණයක් තුල තමයි සෞන්දර්ය කියන එක ඇති වෙන්නේ. ගුණයක් තුල තමයි අකම්පා කියන දේවල් ඇති වෙන්නේ. පාර්ථය කියන දේවල් ඇති වෙන්නේ ගුණය තුල. තමා පමණක් නෙවෙයි අනිත් අය ජීවත් කියන හැඟීම ඇති වෙන්නේ ගුණයක් තුල. අම්මා තාත්තා ආච්චි සීයා මහා පාපා කියන මේ නැගදකම් ගොඩ නැගෙන්නේ ගුණ තුල. නැන තුල වගඩගා ගන්න විෂය අධ්‍යාපනය තුල ඇත්තෙත් නැහැ. තිබුණාට ඒවා ක්‍රියාත්මක වෙන්නේ. අද තියෙන්නේ විෂය අධ්‍යාපනයේ අර ආත්මික ගොඩනගා ගන්නා ගුණයන් අමතක කරලා දාලා තියෙනවා. තමයිට තාත්තා අම්මා එක කතා කරන්නේ දවසට වගේ 5යි 6යි. ඇතම් දරුවන්ට වෙලාවක් නැහැ. අම්මා තාත්තා සමහරට ජීවිතේ ගොඩවල එකට කාපු අවස්ථාවක් නැහැ. ඒ වගේම මන්ට ඇහෙන්නේ නම අහන වචන මන්ත්‍ර වගේ ඉගෙන ගන්න පාග පාස් වෙන ඕවා තමයි ඇහෙන මන්ත්‍ර වගේ. හොඳ දේවල් යපත් දේවල් අර්ථවත් දේවල් සදාචාරාත්මක දේවල් දරුවන්ගේ කරනවා අඩුයි. ඒ නිසා දරුවන්ගේ හිතට ගැඹුරට යන්නේ අර ආත්මාර්ථකාමී හැඟීම්. සුවඳත්වයේ පරාර්ථකාමීත්වයේ ඒ වගේම කෘතගුණ සැලකීම අනිත් අය සමග සහයෝගයෙන් ජීවත් වීම එකමුතුව ජීවත් වීම ලෝකේ මිනිස්සයා පමණක් නෙවෙයි සතා රූපාව ගහකොළ අවුව වැස්ස සොලඟ පින් මේ සෑම දෙයක් සමගම එකට ජීවත් වෙන්න ඕන කියන මේ පොදු හැඟීම අර සබ්බේ සත්තා භවන්සුකි සත්තා මිනිස්සයා පමණක් සියලු දෙනාම ලෝකයේ තුල ජීවත් වෙන්නේ කියන ඒ මානව විශ්ව හිතවාදී ගුණය මානව හිතවාදී ගුණය විශ්ව මෛත්‍රී ගුණය දරුවන් තුල ඇති වෙන්නේ නැහැ. එනකොට සමා සංකීර්ණත්වය ඇති වෙනවා. ඒ දඬුවම තමයි දෙමව්පියන්ට වයසට යනකොට විඳින්න සිද්ධ වෙන්නේ. ඒ ඉගැන්වීමේ නැතිකම ඒ ඉගැන්වීම නැති නිසා ඒක දරුවන් දෙමව්පියන්ට වයසට යනකොට දඬුවමටපත් වෙනවා. ඒ දඬුවම දෙමව්පියන් විඳිනවා සමහර අය රහසිගතව විඳිනවා අනිත් අයට කියන ලැජ්ජ නිසා. සමහර අය අනිත් අයට කිය දඬු විඳිනවා. අනිත් දරුවෝ අපිට මේ කළා මෙච්චර කළා දරුවන්ට අපි මෙහෙම කළා හැබැයි දරුවෝ අපිට මෙහෙම කරන්න කියලා අපි ඔය කල්පනා කර ඉන්නවා. නිසා අපි අලුතෙන් හිතනවා නම් අලුත් දෙමව්පියන්ට අපිට කරන්නේ ಗುಣ නැන කියන මේ දෙකම දරුවන්ට ලබලා දෙන්න. මොනතරම් නැන ලැබුවත් අධ්‍යාපනය ලබලා දුන්නත් ගුණයක් නැත්තම් මේ සමාජයේ අංක 1 තනකට ගියත් ඔහු පිරිහීමටපත් වෙනවා. හොරෙක්, බොරුකාරයෙක්, වංචනිකයෙක්, කපටියෙක් নানা ප්‍රකාර සමාජ දූෂකයෙක් බවට පත් වෙනවා. අධ්‍යාපනය තුලින් කරන්නේ ගොඩක් දුරට ආත්මාර්ථකාමීත්වයයි. හැබැයි නැන ගුණ දෙක වුණොත් අංශ භාගය නෙවෙයි අංශ දෙකම සම්පූර්ණ වෙච්ච මනුෂ්‍යෙක් බිහිවීමට ඒකට හේතුවක් බවටපත් වෙනවා. අංශ භාගී බවට පත්වන්න බැසා ගුණ නැන වෙලි පුතුමේ ඊතාගරු කියලා. අනි අපේ සාහිත්‍යකරුවා දක්වලා තියෙකයි. වත්මන් සමාජය තුල දෙමව්පියන්ට කනගාටුදායක තත්පත් වෙන්න එක හේතුවක් ඒක. يعني සියලු හේතු නෙවෙයි එක හේතුවක් ඒක. ආර්ථික දුෂ්කරතා නිසා ගොඩට දෙමව්පියන්ට සලකන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. විදේශගත වෙලා සිටින දරුවන්ට අම්මලා තාත්තලා ගැන හොයන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. එහෙම වුණාට දෙමව්පියන් අමතක කරන්න බෑ. තමගෙන් වෙය යුතු යුතුයකම් කෙසේ උපක්‍රමශීලීව ඉටු කරන්නට රුවන් මොනෝහෝ ක්‍රියාවක් යෙදෙන්න ඕන. අම්මලා තාත්තලා ගැන සොයා බලන්නට නවීන ලෝකේ තාක්ෂණයේ තියෙන දකින්න ඕන තරම් ඒ තාක්ෂණය ආව දෙමව්පියන් සමග සම්බන්ධ වෙන්නට අපි උත්සාහ ගන්නට ඕන. එහෙතුව දෙමව්පියන් අමතක කළා දානවා නම් ඒක අසත්පුරුෂ ගුණයක්. Taman ජීවිතේ කවදා හරි ඒ தත්ත්වයේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක අපි තේ සද ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. අපේ විහාරස්ථානයේ සීල සමාදාන උපාසක උපාසිකාවන් වගේ ධර්ම දේශනාවේ දායකත්වයට මේ පින්නතුණුත් එකතු වෙලා තමයි මේ ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනාව සිදු කළේ. ධර්ම ශ්‍රවණයේ කළේ දර්ශනීය කළ ඔබ සියලු දෙනාට
පරලෝ දෙලව ජීවිතයන් සාර්ථක කරන්නට අමා මහ නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද උතුම් වූ සදහම් දේශනාව සිදු කළ පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා දැන් පරිස්කාර පූජාව සිදු කරනවා. පරිස්කාර පූජාව කරන්නේ මංගලිකා උක්වත්තගේ සහ සාගරිකා උක්වත්තගේ යන පින්වත් පිරිස. ඒ පින්වතුන් විසින් මේ පරිස්කාර පූජාවන් සිදු කරද්දී හැමදෙනාම සාදු නාදයක් ලබා දෙමින් මේ උතුම් වූ අවස්ථාවට සම්බන්ධ වෙමු. සාදු 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 සාදු. අද උතුම් පුන් පොහෝ දින දවසේදී මේ උතුම් වූ සදහම් දේශනාව සිදු කරනු පුවේ මේට වසර 34කට පෙර දෙවන්ගත වුණ හොරණ උක්වත්තගේ ඖෂධාගාරය නිර්මාණය කරමින් හොරණ දඹර උක්වත්තගේ ඖෂධ ආයතනයේ අධිපතිව විසූ දෙවංගත නිමල් උක්වත්තගේ රාජකරුණා විජේ වික්‍රම මෙතුමාගේ ගුණ සමරුව සිහිපත් කරමින් එතුමාගේ පවුලේ සියලුම දෙනා විසින් එවැගේම මේ පින්වන්ත දිවකයාණන් වෙනුවෙන් අධික වූ පිරිස පිළිබඳව විශේෂ සිහිපත් කළ යුතුයි. අනුර චාන්දනී මංගලිකා සාගරිකා තිස්ස චිත්‍රා සඳරාජ් ගාමිණී ප්‍රභාත් යන දෝදරුවන් වගේම ඔවුන්ගේ දරුවන් වන මන් ඉෂාරා උක්වත්තගේ කාංචනා කවිඳු උක්වත්තගේ මේ පින්වතුන් පිරිස මේ වනට ජපානයේ සිටින්නේ. ඔවුන් ජපානයේ සිට මේ උතුම් සදහම් ක්‍රියාව සඳහා අද දායකත්වය ලබා දෙනවා. ඒ වගේම චමිලා තිලිනි උක්වත්තගේ ඉෂාන් දේශාන් හන්සි උක්වත්තගේ පේශානි තනුජ ඉෂාන් අශේන් උක්වත්තගේ වගේම තාරක රන්දික උක්වත්තගේ යන පින්වත් පිරිසත් අද මේ සඳහා දායකත්වය ලබා දුන්නා. මේ මොහොතේදී පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජාව සම එම ස්වාමීන් වහන්සේට තවත් හැමදෙනාම සාදුනාදිය ලබා දෙමු. මේ උතුම් වූ සදහම් දේශනාව ඔබට සමීප කරවන දායකත්වය ලබා දුන්නු තවත් පින්වත් පිරිසක් සිටිනවා. ඔවුන්ට අපි සිහිපත් කරමු. සයුරි ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිට අද සඳහා දායකත්වය ලබා දෙනකොට සරිත ගුණතිලකත් අද මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ වගේම ශනී වික්‍රමසිංහ, නිලෝෂිනී වික්‍රමසිංහ, නිරෝෂන් වික්‍රමසිංහ, තුෂිනි වික්‍රමසිංහ පින්වත් පිරිසත් ඒ වගේම අනුරුද්ධිකා දසනායක, ආනි දසනායක යන මුපුරු මිනිපිරියන් 24 දෙනෙක් අද මේ සඳහා දායකත්වය ලබා දෙමින් එකතු වෙනවා. දිනගත නිමල් උක්වත්ත රාජකරුණන්ගේ 34 වෙන සමරුවට එක්වන්නට. ඒ වගේම විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි, විශේෂයෙන් සිහිපත් කළ යුතුයි නාමල් ඉඩම් ගෙදර මහත්මයා සහ පවුලේ සැම, ඒ වගේම කමල් ගුණතිලක මහතා සහ උපාලි නායක මහත්මයා යන පින්වත් පිරිසත් අපි විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ හැමදෙනාවම මේ විදිහට සත් කරමින් පින්වත් ඔබට තවතාවක් තිබෙනවා. රෝසර ටීවී සමග වෙලා ඔබේ ධර්ම දේශනාව සජීවීව ලංකාවටම ලෝකයටම බෙදා හරින්න. ඒ සඳහා වැඩි විස්තර කරන්න කතා කරන්න 07004 449 443 දොතනාංකයට එසෙත් නැතිනම් 071 77 888 දුරකථනයට කතා කිරීමෙන් ඔබට පුළුවන් මේ සඳහා සම්බන්ධ වෙන්න. ඒ කාරණාවත් සිත් කරමින් රූසර ටීවී දගත ධර්ම දේශනාව අපි අතරණිපටපත් කරනවා. ඔබට උතුම් වූ තුනුරුවනේ අනන්ත ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අද දවසේදී උතුම් සදහම් දේශනාව සඳහා වැඩම වදාළ ශ්‍රී පූර්වාරාම මහා විහාරාධිපති කුඩා උඩුව නාලන්දා විශ්වවිද්‍යාපීඨයේ විශ්‍රාමික නියෝජ්‍ය පීඨාධිපති පූජ්‍ය උඩුගල්පොටේ සිරිමල නාහිමිපාණන් වහන්සේට අපේ ගෞරවනීය ස්තුතියත් පුද කරමින් සමුගන්නේ ඔබ මෙතනාටම පෙරවන් සරණයි.